ආයිබෝවන් සුබ දවසක්. ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා අපගේ YouTube නාලිකාවට. මෙම වීඩියෝ මගින් උපාධිගුරු විභාගයට පෙනී සිටින ඔබ සඳහාම ප්‍රශ්න හා පිළිතුරු. පළමු ප්‍රශ්නය. මුල්ලරට අනිවාර්ය අධ්‍යාපනය හඳුන්වා දුන් විදේශ ජාතිය කවුද? පිළිතුර ලන්දේසීන්. දෙවන ප්‍රශ්නය. වර්තමානයේ මහපොළ ශිෂ්‍යත්ව අරමුදල පාලනය වන්නේ කුමන අමාත්‍යාංශය හරහාද? පිළිතුර මුදල් අමාත්‍යාංශය. තුන්වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ පළමු දහම් පාසල ආරම්භ කළ වර්ෂය කුමක්ද? පිළිතුර 1895 වසරේදී. හතරවෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ පළමු මධ්‍ය මහා විද්‍යාලය කුමක්ද? පිළිතුර මතුගම කන්නංගර මධ්‍ය මහා විද්‍යාලය. පස්වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ පළමු මිශ්‍ර පාසල කුමක්ද? පිළිතුර රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලය. හයවෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ පළමු බෞද්ධ බාලිකා පාසල කුමක්ද? පිළිතුර ගාල්ල සංගමිත්තා බාලිකා පාසල. හත්වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ජාතික පාසල් සංකල්පය හඳුන්වා දුන්නේ කුමන වසරේ සිටද? පිළිතුර 1987 වසරේ සිට. අටවෙනි ප්‍රශ්නය. පාසල් සංවර්ධන සමිතියේ අනුශාසක ලෙස කටයුතු කරන්නේ කවුද? පිළිතුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා. නවවෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ පළමු විභාග කොමසාරිස් ජෙනරාල්වරයා කවුද? පිළිතුර ආතර් වෙදමුල්ල මහතා. 10වෙනි ප්‍රශ්නය. අධ්‍යාපන නවීකරණය අධ්‍යාපන අරමුණු පරමාර්ථ තීරණය කිරීම යන ඉහත කරුණු කාර්යයන් සිදු කිරීමට අධ්‍යාපන සම්බන්ධයෙන් තීරණ ගන්නා ආයතනය කුමක්ද? පිළිතුර ජාතික අධ්‍යාපන කොමිසම. 11වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය අයිතිය තහවුරු කරන ප්‍රධානම ලියවිල්ල කුමක්ද? ලේඛනය කුමක්ද? පිළිතුර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. 12වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ පළමු මුස්ලිම් විද්‍යාලය කුමක්ද? පිළිතුර මරදාන සහිරා විද්‍යාලය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පළමුවරට ක්‍රියාත්මක වූ වර්ෂය ලෙස මේ නිවැරදි වෙන්න ඕනේ. පිළිතුර තමයි 1997 වසර. ඔබ නිවැරදි කරගන්න එම පිළිතුර. 14වෙනි ප්‍රශ්නය. ඉසුරු පාසල් ව්‍යාපෘතියට අනුග්‍රහය ලබා දුන් සංවිධානය කුමක්ද? පිළිතුර තමයි යුනිසෙෆ් සංවිධානය. 15වෙනි ප්‍රශ්නය. නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ පළමු අධ්‍යාපන ඇමතිවරයා කවුද? පිළිතුර E.L. නුගවෙල මහතා. 16වෙනි ප්‍රශ්නය. කොළඹ ඇකඩමිය ආරම්භ කළ ආණ්ඩුකාරවරයා කවුද? පිළිතුර ෆෙඩරික් නෝත් ආණ්ඩුකාරවරයා. 17වෙනි ප්‍රශ්නය.
පුද්ගලයෙකු උපතේ සිට කිසිම ආයාසයකින් තොරව ලබන අධ්‍යාපනය හඳුන්වන්නේ කෙසේද? පිළිතුර අවිධිමත් අධ්‍යාපනය. 18 වෙනි ප්‍රශ්නය. කුලියාපිටිය තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යා පිහිටය ඉදිකිරීම සඳහා ආධාර ලබා දුන් රට කුමක්ද? පිළිතුර දකුණු කොරියාව. 19 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා කවුද? පිළිතුර නුගවැල මැතිතුමා. 20 වෙනි ප්‍රශ්නය. අපොස උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාව හඳුන්වා දෙන ලද වර්ෂය කුමක්ද? පිළිතුර 2013 වසරේ සිට තමා ක්‍රියාත්මක වුණේ. 21 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටා ඇත්තේ කුමන ස්ථානයේද? පිළිතුර ඉසුරුපාය බත්තර මුල්ල. 22 වෙනි ප්‍රශ්නය. ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගනු ලබන පන්ති හා ශ්‍රේණිය කුමක්ද? පිළිතුර 3 පන්තිය 1 ආ ශ්‍රේණියට. 23 වෙනි ප්‍රශ්නය. ළමයින්ට උපකාර කිරීම සඳහා පිහිටුවා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නම කුමක්ද? පිළිතුර යුනිසෙෆ් සංවිධානය. 24 වෙනි ප්‍රශ්නය. අප සාමාන්‍ය පෙළ විෂයන් හර විෂයන් සංඛ්‍යාව කීයද? පිළිතුර 6යි. 25 වෙනි ප්‍රශ්නය. ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ විධායක කාරක සභා කිහියක් පිහිටුවා තිබේද? පිළිතුර තමයි 7යි. 26 වෙනි ප්‍රශ්නය. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විෂයන් 3ක් පදනම් කරගෙන පළමු වරට විභාගය පැවැත්වුවේ කුමන වසරේ සිටද? කුමන වර්ෂයේ සිටද? පිළිතුර 2000 වසරේ සිට මේ ක්‍රියාත්මක වුණා. 22 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා හා විරුදාවලිය ලැබූ ජනනායකයා කවුද? පිළිතුර මේ ඔබ දන්න ප්‍රශ්නයක්. C.W.W. කන්නංගර මැතිතුමා. 29 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකා ගුරු සේවය පිහිටවනු ලැබුවේ කවදා සිටද? පිළිතුර 1994 ඔක්තෝබර් 6 වෙනිදා සිට. 29 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේදී සමනු ලබන ලෝක ගුරු දිනය යෙදී ඇත්තේ කවදාටද? පිළිතුර ඔක්තෝබර් 5 වෙනි දිනට. 30 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ගුරු සේවයට බඳවා ගැනීමට සුදුසුකම් ලබන උපරිම වයස් සීමාව කොපමණද? පිළිතුර අවුරුදු 35ට අඩු විය යුතුය. මේ වීඩියෝ නැරඹීම පිළිබඳව ඔබට ස්තුතිවන්ත වන අතර නැවත මෙවන් වටිනා වීඩියෝකින් අප හමු වෙමු. ස්තුතියි.